ඔරිජිනල් DMs දානුවක් වීඩියෝස් වලට එනවා. ඉතින් සමහරක් වීඩියෝස් වල ඔරිජිනල් කියලා කියද්දි ඒ DM එකට අහනවා ඔරිජිනල්ද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ අපි අන්බොක්ස් කරන්න යන්නේ දැනට ට්‍රෙන්ඩ් වෙන New Balance 9060 sneaker එක. ඉතින් මේක අන්බොක්ස් කරද්දි මේ කොහොමද ඔතෙන්ටික් කියලා ප්‍රූව් කරන සමහරක් විදි තියෙනවා. ඉතින් මම ඒක ඔයගලන්ට explain කරලා දෙන්න. Right, so let's take a look at this sneaker. So අපි ඉස්සලා box එක බලමු. ඉතින් box එකේ ඉතින් authentic labels මේක ස්කෑන් කරලා කැලීම New Balance site එකට යන්නේ ඒක check කරගන්න පුළුවන්. box right next ඇවිල්ලා මේ ටිෂු එකේ New Balance branding එක තියෙනවා හුඟක් වෙලාට. ඒකට මේකේ return label එක එනවා. මේකේ direct New Balance details එක ඔක්කොම තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලා බලා ගන්න පුළුවන්. that's one. And then New Balance එකෙන් note එකක් තියෙනවා. මේකේ color fade වෙන විදිහ වෙනවා නම් ඒක වලක්ව ගන්න කොහොමද ඒ ටික ඔක්කොම මේ වගේ details ටික එකක් තියෙනවා box එකේ. හුඟක් versions වල හැම එකෙම නැති වෙන්න පුළුවන්. අපි through order දැම්මම අපි ඔයගලන්ට original tracking details site එකෙන් අපිට හම්බ වෙනවා ටික අපි දානවා. ඒකේ copy එකක් මම මෙතන දාන්නම්. ඒක ඔයගලන් බලාගෙන මේ sneaker එකේ. So let's take a look at the sneaker. So මේකේ 9060 360 view එකක් දෙන්නම්. So this is a very trendy sneaker. දැන් ටොක්ස් එකන මේක ප්‍රයිස් එකෙන් නම් ටිකක් ගණන් වැඩි. හැබැයි ඉතින් ගන්න කටිනවා. මේක කලර් එක ගත්තොත් මේක black with castle rock and rain cloud කියන කලර් එක. මේක හුඟක් සෙල් වෙන කලර් එකක්. very trendy. මේකේ toe box එක බලුවොත් මේකේ back areas suede. මේ black area එක ඔක්කොම suede. Then you got the net and canvas. Then the leather New Balance logos. Then again rear index suede. You've got the New Balance rear logo here, and then the diamond cut sole. Make a absorb technology that I use for comfort and the insole. So insole like about comfy insole like make it. There is the New Balance 960 logo. Yeah, so pretty cool sneaker. Colorways good up here. I think over that මේ වගේ sneaker එකක් order කරගන්න ඕන නම් you might find this guys. DM එකයි WhatsApp එකේ දාන්න. We have to get them out here. I'll see you guys in the other one.